අද උදෑසන 8ට පමණ ගල් පර්වතයක කොටසක් සමග පස්කන්දක් කඩා වැටීමේ ඛේදවාචකයේ වාර්තා වූයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ගණේතැන්න ප්‍රදේශයෙන්. එම විශාල ගල් කොටස පතිත වී තිබුණේ පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර පිහිටා තිබෙන ධනුෂ් නැමැති හෝටලයක් මතටයි. හෝටලයට යාබදවම එහි හිමිකරුවන්ගේ නිවසද පිහිටා තිබූ අතර නිවසට ඉහළින් වූ විශාල ගල ඒ මතට පතිත වී ඉන් අනතුරුව හෝටලයේ මතටද කඩා වැටී තිබෙනවා. මෙතන නායය මෙතන තියෙනවා පරිස්සම් වෙන්න කියලා තියෙනවා. කඩේ මම නවත්තන්නත් හදලා ඒකිට එකක් බොන්න විතර ඉඳපදින්න මම ඉස්සර කඩේට ගියා. ලාස් පෙරලාගෙන ආවේ යර බරගල මගේ ඇස් දෙකටම දැක්කම මම යනකොට 4 6 7 දෙනෙක් හිටියා තේ බිබී